Facebook එකට භයානක අප්ඩේට් එකක් ඇවිල්ලා කියලා ඔයාලා දන්නවද? ඉතින් ඔයාලා දන්නේ නැති නිසා තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. Facebook එකට භයානක අප්ඩේට් එකක් කියන්නේ මොකද්ද? ඉතින් ඔයාලා දන්නවා Facebook කියලා කියන්නේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව පරිශීලනය කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. ඒ වගේම අපේ ස්ටෝරි එකක් හරි අපේ අවයානස් එක හරි අපේ බිස්නස් හරි හොඳට ප්‍රොමෝට් කරගෙන යන්න පුළුවන් බිස්නස් ප්ලැට්ෆෝම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට Facebook එක. ඉතින් මේ Facebook එකේ ගොඩක් අය අද වෙනකොට ගොඩක් අය කියන්නේ එහෙම නැත්නම් අවුරුදු 18 සම්පූර්ණ වෙන්නත් කලින් ගොඩක් ළමයි පවා Facebook එක පරිහරණය කරනවා. ඉතින් මෙතනදී මේ භයානක අප්ඩේට් එක නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අද මම මේ විදියට වීඩියෝ එක කරන්නේ. ඔයාලා දන්නවා ඔයාලගේ ගැලරි එකේ අනවශ්‍ය ෆොටෝස් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆොටෝස්, ඒ වගේම ඔයා තේරෙනවනේ මම කියන එක. එතකොට ඔයාලට ඒ වගේ ෆොටෝස් මේ Facebook එක විසින් live access අරගෙන තියෙන්නේ. දැනටමත් ඔයාලගේ Facebook එකෙන් මේ ඔයාලගේ ගැලරි එකට access අරගෙන ඉවරයි. ඒ කියන්නේ මොකද්ද? එතකොට ඔයාලගේ ෆොටෝස්, වීඩියෝස් මේ විදියට access අරගත්තට පස්සේ ඔයාලගේ මේ Facebook එක open කරගත්තට පස්සේ ඔයාලට suggestions පෙන්නනවා. ඔයාලට suggest වෙනවා මෙන්න මේ විදියට අපි ෆොටෝ කොලේජ් එකක් හදලා තියෙනවා. ඔයාගේ මේ ෆොටෝස් එකතු කරලා ෆොටෝ කොලේජ් එකක් හදලා තියෙනවා. මේක අපි share කරන්නද කියලාත් මේ විදියට Facebook එකෙන් අහන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලගේ app එක update කරා නම් ඔයාලටත් මේ update එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ අප්ඩේට් එක නිකම්ම ආපු එකක්. ඉතින් අපිට මේක ඕෆ් කරන්න බැරිද? ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ අන්න ඒ දේ සම්බන්ධව. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි කියලා ඔයාලට. මොකද ඔයාලගේ අම්මලා තාත්තලා නාංගිලා මල්ලිලා ඉන්නවා. එයාලා නොදැනුවත්වම එයාලගේ ඔය පෞද්ගලික ෆොටෝස්, වීඩියෝස් එහෙමත් මේ විදියට Facebook එකේ access අරගත්තට පස්සේ ලොකු ප්‍රශ්නයක් පැන නගිනවා. ඉතින් ඒ නිසා තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, තව කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ අප්ඩේට් මිස් කරගන්න නැතුව බලන්න අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි යමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම ඔයාලගේ Facebook profile එකට යන්න මෙන්න මේ විදියට notification bar එකට එහා පැත්තෙන් තියෙනවා ඔයාලගේ මේ විදියට profile එක. මේ profile එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන settings and privacy කියලා. ඉතින් මෙතන මේ settings වලට යන්න. settings වලට ගියාට පස්සේ ඔයාලට පහළට යනකොට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදියට camera roll sharing suggestions කියලා. ඔයාලට පේනවා dark mode එකට පහළින් දෙනවා camera roll sharing suggestions කියලා. ඉතින් මෙන්න මේක ඔයාලට පේනවා camera roll sharing suggestions. Manage how your camera roll can be used to help you create and share on Facebook. You can control camera roll access anytime in your device settings. බලන්න මේක පහළින් තියෙනවා get camera roll suggestions when you are browsing Facebook. When you give permission to Facebook to access your devices camera roll to post photos and videos. බලන්න photos and videos ඔයාලගේ permission එක මෙතනදී දීලා කියලා තමයි මේ ටික් එක දාලා තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාගේ photos ඔයාලා අරන් තියෙනවා නම් ඒවා favorite එකක්, ඒ කියන්නේ ප්‍රියතම දේවල් විදිහට Facebook එකකින් වෙනම playlist එකක් වගේ හදනවලු. ඒ වගේම කොලේජ් එකක් විදිහට ඔයාගේ videos එහෙම හදනවලු. ඉතින් මේකට මෙන්න මේ ටික් එක ඕෆ් කරගත්තට පස්සේ Facebook එකට access එකක් හම්බෙන්නේ නැහැ ඔයාගේ gallery එකේ තියෙන photos, videos කිසිම දෙයකට. ඉතින් ඒ නිසා මම මේක ඕෆ් කරගත්තා. මොකද මගේ පෞද්ගලිකත්වයත් රැක ගන්න අවශ්‍ය නිසා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික් එක ඔයාලා ඕෆ් කරගන්න. අර අතන දාලා තිබුණ on කරලා. දැන් මේ settings වලට ගියාට පස්සේ on කරලා තමයි තිබුණේ. ඊට පස්සේ ඒක මොකද කරේ? ඕෆ් කිරීම කරා. ඊට පස්සේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. Facebook එක කලින් වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි, මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ වටිනා updates දිනපතා නරඹන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ඔයාලට සුබ දවසක් හැමෝටම. තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් එන්නම්.